Hello everyone. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ගොඩාක් sensitive eyes නැත්නම් සංවේදී ඇස් දෙකක් තියෙන අය eye makeup දානකොට මොනවාද පරිස්සම් වෙන්න ඕනේ දේවල් කියලා. මේ වගේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේකප් දාන්න කොච්චර ආස වුණත් හරිම sensitive ඇස් දෙකක් තියෙන. ඉතින් නිතරම ඉක්මනට රතු වෙනවා, කසනවා, කඳුළු වෙනවා, පොඩි දෙයක් වෙච්ච ගමන් ඉතින් ඒ හින්දා මේකප් දාන්න කැමති වුණත් හරිම අපහසුතාවයන් වලට මුහුණ දෙනවා. පළවෙනියෙන්ම ඔයගලන් ගොඩාක් careful වෙන්න ඕනේ දෙයක් තමයි makeup sponges. එතකොට brushes ඔක්කොම හොඳට cleanව තියාගන්න ඕනේ. හොඳ පිරිසිදු තත්වයක තියාගන්න ඕනේ. මොකද මේ දේවල් හරිම පිරිසිදු තත්වයකින් නැත්තම් ඉක්මනටම ඔයගලන්ට irritations වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන් eye makeup product එකක් අලුතෙන් ගත්තොත් ඒක directlyම eyelids වල eyelashes වල apply කරන්න යන්න එපා. patch test එකක් කළා පැය 24ක් තියලා බලන්න මොන හරි allergy reaction එකක්, irritation එකක්, රතු වීමක් තියනවද කියලා. ඒත් එක්කම specially කියන්න ඕනේ දෙයක් තමයි makeup එකක් salon එකකට ගිහිල්ලා කරගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගලන් ගාව තියෙන clean sponges, brushes අරගෙන යනවා නම් ගොඩාක් හොඳයි. දැන් මම පැහැදිලි කරන්නම් ඔයගලන් eye makeup product එකක් ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ මොනවාද කියලා. මම දැන් මේ කියන ingredients මේ eye makeup products වල තියනවාද කියන එක ගැන ඔයගලන් සැලකිලිමත් වෙන්න. පළවෙනි දේ තමයි නිකල්. ඉතින් මේ නිකල් කියන එක ගොඩාක් makeup products වල එන දෙයක්. ඉතින් මේකෙන් උත් ඔයගලන්ට allergy reactions ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟ එක තමයි PAC. ඉතින් මේක eye drops වල තියෙනවා. eye drops වල මේ ingredient එක තියෙන preservative එකක් විදිහට. හැබැයි මේක eye makeup වලට එනකොට මේක high percentage එකකින් තමයි තියෙන්නේ. මේකෙනුත් ඔයගලන්ට allergy reactions එන්න පුළුවන්. ඊළඟ එක තමයි parabens. ඊළඟ එක තමයි මේ fragrance කියන ingredient එක. ඉතින් සාමාන්‍යයෙන් body lotions වල, body spray වල මේ fragrance කියන එක අන්තර්ගතයි. හැබැයි eye makeup වගේ දෙයකදී මේ fragrance කියන එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් fragrance එකක මොන හරි toxicity එකක් තියෙනවා නම් මේකෙනුත් ඔයගලන්ට allergy reactions එන්න පුළුවන්. ඊළඟ ingredient එක තමයි wax කියන එක. ඉතින් wax කියන එක natural ingredient එකක් වුණාට මේකෙනුත් allergy reactions එන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට අපිට අහන්න තියෙන දෙයක් තමයි මොන හරි eye makeup allergy එකක් තියෙන කෙනෙක්ගෙන් අපි ඇහුවොත් එයා කියන්නේ මම ගොඩාක්ම use කරන්නේ natural products. එතකොට මොන හරි eye cream එකක් use කරත්, eye serum එකක් use කරත් natural ingredients තමයි අන්තර්ගත කියලා. අමතක කරන්න එපා මේ natural ingredients වලිනුත් මේ allergy reactions ඇති වෙන්න පුළුවන් කියන එක. ඒත් එකම සමහර අය කැමති waterproof eye makeup, ඒත් එකම glittery makeup use කරන්න. ඒ වගේ products use කරන එකෙන් ඕගලන්ට වෙනමම වෙහෙසක් වෙහෙසෙන්න වෙනවා මේ products ඇස් වලින් ඉවත් කරගන්න. ඉතින් එතකොටත් මේ ඇස් රතු වෙලා irritations වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ sensitive ඇස් තියන අය ගොඩාක් හොඳයි waterproof මේ glittery eye makeup වගේ ඒවා පොඩ්ඩක් use කරන්නේ නැතුව හිටියොත්. ඉතින් මම කියන්නේ නැහැ මේවා use කරන්න මෙපා කියලා. හැබැයි ඔයගලන් මේවා use කරනවා නම් අනිවාර්යයෙන්ම ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද ඔයගලන්ට තියෙන්නේ ගොඩාක් sensitive ඇස් හින්දා. ඉතින් එතකොට මේවා remove කරද්දී හරිම පරිස්සමෙන් remove කරන්න. ඒත් එකම මේ makeup remove කරාට පස්සේ ඔයගලන්ට double check කරගන්න පුළුවන් මේ makeup product එක සම්පූර්ණයෙන්ම ඇස් වලින් ඉවත් වෙලා ගිහිල්ලාද කියලා. පොඩි cotton bud එකක් අරගෙන මේ විදිහට පොඩ්ඩක් swipe කරලා eyelids වල බලන්න පුළුවන් මේ product එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලාද නැත්නම් තාමත් product එක ඇස් වල තියනවාද කියලා. අන්තිමට මට කියන්න තියෙන දේ තමයි නිතරම ඔයගලන්ගේ ඇස් මේ විදිහට ගොඩාක් sensitive නම් නිතරම මේ වගේ allergy conditions ඇති වෙනවා නම් ophthalmologist කෙනෙක්ට ඔයගලන්ගේ ඇස් දෙක පෙන්නලා ඔයගලන්ට වැඩිදුර ප්‍රතිකර්ම ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.